හැටන් නැශනල් බෑන්ක් එකේ 2025 අවුරුද්දේ 4 වෙනි ක්වාටර් එක. එහෙම නැත්නම් 2025 දෙසැම්බර් 31 වෙනිදා ඉන්න අවසන් වෙන සමස්ත ෆයිනෑන්ෂියල් ඉයර් එකට අදාළ ඉන්ටරිම් ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට් එක මේ වෙද්දි CSE වෙබ්සයිට් එකේ නිකුත් වෙලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඒ ස්ටේට්මන්ට් එක අරගෙන අපි බලමු 2025 අවුරුද්ද අවසන් වෙද්දී HNB එකේ ෆයිනෑන්ෂියල් පර්ෆෝමන්ස් කොයි විදිහටද වෙලා තියෙන්නේ, ප්‍රධාන ෆයිනෑන්ෂියල් රේෂියෝස් කොයි විදිහටද වෙලා තියෙන්නේ කියන එක සහ පහුගිය අවුරුදු 5ක සමස්ත ෆයිනෑන්ෂියල් ඉයර් වලට අදාළව කී ඉන්ඩිකේටර්ස් කීපයක් වෙනස් වෙලා තියෙන්නේ කොයි විදිහටද කියන එක. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, තවත් කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. CSE රිපෝට්ස් අපි YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා තියාගන්න. මොකද මේ විදිහටම CSE එකට අදාළ වැදගත් කාරණා වගේම කම්පැනිස් හැම එකකම ෆයිනෑන්ෂියල් රිපෝට්ස් අරගෙන මම කතා කරනවා මේ YouTube channel එකෙන්. අපි මුලින්ම හැටන් නැෂනල් බෑන්ක් එකේ ඕවර්විව් එකක් බලලා ඉමු. බෑන්ක් සෙක්ටර් එකේ අර තමයි CSE එකේ ලිස්ට් කරලා තියෙන්නේ. මෙයාලගේ ජර්නි එක ආරම්භ වෙන්නේ 1888 අවුරුද්ද කියන එක තමයි වාර්තා වෙන්නේ. ඉතින් හැටන් නැෂනල් බෑන්ක් එක විදිහට එස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ 1970 අවුරුද්දේදී. එතකොට මෙයාලගේ ප්‍රධාන බිස්නස් ලයින්ස් වලට ඉන්ක්ලූඩ් වෙනවා රීටේල් බෑන්කින්, හෝල්සේල් බෑන්කින්, SMEs, මයික්‍රෝ ෆයිනෑන්ස්, ට්‍රෙෂරි, ඉන්ෂුරන්ස්, ෆයිනෑන්ස් වගේ ගොඩක් දේවල්. ඉතින් මේ විදිහට බිස්නස් වර්ටිකල්ස් කීපයකම බෑන්කින් ඔපරේෂන්ස් කරගෙන යන බෑන්ක් එකක් තමයි HNB එක. එතකොට ටෝටල් ලෝන්ස් මාකට් ෂෙයා එකකින් 10.9ක් HNB එකට තියෙනවා කියන එක සඳහන් වෙනවා. ලක්ෂ 8කටත් වැඩි ඇක්ටිව් ඩිජිටල් කස්ටමර් බේස් එකක් ඉන්නවා කියන එක සඳහන් වෙනවා. ලංකාව පුරා බ්‍රාන්චස් 254ක ප්‍රමාණයක් තියෙනවා කියන එක වගේම 5500කටත් වැඩි එම්ප්ලොයිස්ලා ප්‍රමාණයක් සේවයේ නිරත වෙනවා කියන එකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ කතා කරපු දේවල් වලට අමතරව මම දකුණු පැත්තේ මේ විදිහට ඇනුවල් රිපෝට් එකෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන තියෙනවා. තවත් විස්තර කීපයක් මම ඇතුළත් කරලා. එතකොට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ දේවල් ටිකත් කියවලා බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් HNB එක ගැන දන්නේම නැති කෙනෙක්ට දල වශයෙන් අදහසක් ගන්න තමයි මම මේ විස්තර ටික කතා කරේ. අපි ඊළඟට ගිහින් බලමු 2025 සමස්ත අවුරුද්ද අවසන් වෙද්දී HNB එකේ ෆයිනෑන්ෂියල් පර්ෆෝමන්ස් කොයි විදිහටද වෙලා තියෙන්නේ කියන එක. මම මුලින්ම අරගෙන තියෙනවා 2025 අවුරුද්දට අදාළ ඉන්කම් ස්ටේට්මන්ට් එක. ඒකේ බැලුවොත් net interest income එහෙම නැත්නම් ශුද්ධ පොලි ආදායම 2024 අවුරුද්ද අවසන් වෙද්දී තිබ්බට සාපේක්ෂව 105ක ප්‍රමාණයකින් වර්ධනය කරගෙන තියෙනවා. net operating income එකත් 105ක වර්ධනයක් වාර්තා කරලා තියෙනවා. profit before tax එහෙම නැත්නම් බදු ගෙවීමට පෙර ලාභයේ 105ක අඩුවීමක් වෙලා තියෙනවා කියන එක තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. profit after tax එහෙම නැත්නම් බදු ගෙවීමෙන් පස්සේ ශුද්ධ ලාභය 111ක ප්‍රමාණයකින් වර්ධනය කරගෙන තියෙනවා කියන එක බලා ගන්න පුළුවන්. EPS එක නැත්නම් earnings per share කොටස කීපෙම බැලුවොත් 2025 අවුරුද්ද අවසන් වෙද්දී රුපියල් 83.73ක් විදිහට දක්වලා තියෙනවා. 2024 අවුරුද්ද අවසන් වෙද්දී රුපියල් 76.14ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් 109ක ප්‍රමාණයකින් EPS එකත් මේ විදිහට වර්ධනය කරගෙන තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඉන්කම් ස්ටේට්මන්ට් එක සමස්තයක් වශයෙන් ගත්තාම ඔයාලට පේනවා profit before tax එක හැර අනිත් ෆිගර්ස් හැම එකක්ම යම් ප්‍රමාණ වලින් වර්ධනය කරගෙන තියෙනවා කියන එක 2024 අවුරුද්ද අවසන් වෙද්දී තිබුණට සාපේක්ෂව. ඊළඟට අපි එනවා ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂියල් පොසිෂන් එහෙම නැත්නම් බැලන්ස් ෂීට් එකට. ඒකේ බැලුවොත් ටෝටල් ඇසට්ස් නැත්නම් මුළු වත්කම් ප්‍රමාණය කලින් අවුරුද්දේ ෆයිනෑන්ෂියල් ඉයර් එන්ඩ් එකේ තිබුණට සාපේක්ෂව 119ක ප්‍රමාණයකින් වර්ධනය කරගෙන ට්‍රිලියන 2.6ක් විදිහට වාර්තා කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඇසට්ස් යටතේ එන ලෝන්ස් ඇන්ඩ් රිසීවබල්ස් ප්‍රමාණය බැලුවොත් ඒක 136ක සැලකිය යුතු වර්ධනයක් කරගෙන ට්‍රිලියන 1.1ක් දක්වා අරගෙන අවිල්ලා තියෙනවා. ටෝටල් ලයබිලිටිස් එහෙම නැත්නම් මුළු වගකීම් ප්‍රමාණය 120ක වර්ධනයක් වාර්තා කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ලයිබිලිටිස් යටතේ එන කස්ටමර් ඩිපොසිට් බේස් එක බැලුවොත් ඒක 115ක වර්ධනයක් කරගෙන ට්‍රිලියන 2 සීමාව ඉක්මවා ගිහින් තියෙනවා කියන එකක් තමයි අපිට මේ විදිහට බලා ගන්න ලැබෙන්නේ. ටෝටල් ලික්විඩිටි එහෙම නැත්නම් මුළු ප්‍රාග්ධන ප්‍රමාණය 118ක ප්‍රමාණයකින් වර්ධනය කරගෙන බිලියන 300 සීමාව ඉක්මවා ගිහින් තියෙනවා. net asset value නැත්නම් කොටසක ශුද්ධවත්කම් වගේ ගත්තොත් 2025 දෙසැම්බර් 31 වෙනිදාට රුපියල් 529.51ක් විදිහට දක්වලා තියෙනවා. 2024 ෆයිනෑන්ෂියල් ඉයර් එන්ඩ් එකේදී රුපියල් 457.7ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. එතකොට 116ක ප්‍රමාණයකින් net asset value එකත් මේ විදිහට වර්ධනය කරගෙන තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන් 2025 සමස්ත අවුරුද්ද අවසන් වෙද්දී. ඊළඟට අපි එනවා cash flow statement එකට. operating activities වල net cash flow එක negative වගයකට පරිවර්තනය වෙලා ගොඩක් ලොකු වර්ධනයක් දක්වලා තියෙනවා. කලින් අවුරුද්දේදී positive වගයක් විදිහට තිබුණ එක.
ඉතින් හේතු වෙන්නේ කස්ටමර්ස්ලාට දුන්න ලෝන්ස් ප්‍රමාණය ඉන්ක්‍රීස් වීම විදිහට බලා ගන්න පුළුවන්. ඉන්වෙස්ටිං ඇක්ටිවිටීස් වල net cash flow එක පොසිටිව් වගේකට පරිවර්තන වීමක් දක්වලා තියෙනවා. කලින් අවුරුද්දේදී නෙගටිව් වගයක් විදිහට තිබිලා. ඉතින් ඒකට හේතුව විදිහට දක්වලා තියෙන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් වල කරපු ඩිස්පෝසල් එකක් විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ. ෆයිනෑන්සිං ඇක්ටිවිටීස් වල net cash flow එක බලුවොත් ඒක පොසිටිව් වගේකම පැවතිලා තියෙනවා කලින් අවුරුද්දේදී වගේම. ඉතින් හේතු වෙන්නේ ඩිබෙන්චර්ස් ඉෂු කිරීම හරහා කම්පැනි එක ඇතුළට නැත්නම් බැංක් එක ඇතුළට මුදල් ලබා ගැනීම කියලා තමයි වාර්තා වෙන්නේ. එතකොට කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක සමස්තයක් වශයෙන් ගත්තාම ඔයාලට පේනවා ප්‍රධාන කෑෂ් ෆ්ලෝස් තුනම අන්හෙල්දි විදිහට තමයි බලා ගන්න ලැබෙන්නේ කියන එක 2025 ෆයිනෑන්ෂියල් ඉයර් එක අවසන් වෙද්දී. නමුත් ඒවට හේතු වෙලා තියෙන කාරණා එක බැලුවාම ලොන්ග් ටර්ම් එකේදී ඒ දේවල් ප්‍රශ්නයක් නැති විදිහට අපිට ගොඩක් දුරට හිතන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි එනවා HNB එකේ මේජර් ෂෙයා හෝල්ඩින් ලිස්ට් එකට 9.9%ක ෂෙයා හෝල්ඩින්ගක් තියෙන්නේ සිලෝන් ස්ටීල් කෝපරේෂන් ලිමිටඩ් එකට 9.75ක් තියෙනවා EPF එකට. ඒ වගේමයි 8.27ක් තියාගෙන තුන්වෙනි ෂෙයා හෝල්ඩර් විදිහට ඉන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකේ ලයිෆ් ෆන්ඩ් එක විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට ඔයාලා නම් දන්න පුද්ගලයන් සහ කම්පැනිස් ලොකු ප්‍රමාණයක් top 20 ෂෙයා හෝල්ඩින් එකේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි බලමු 2025 අවුරුද්ද අවසන් වෙද්දී HNB එකේ ප්‍රධාන ෆයිනෑන්ෂියල් රේෂියෝස් කොයි විදිහටද වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඒකට යන්න කලින් මතක් කරනවා මම මේ වීඩියෝස් වල කතා කරන ෆයිනෑන්ෂියල් රේෂියෝස් ගැන ඔයා දන්නේ නැත්නම් මේ වගේ අගයන් පවතින්න ඕනේ මොන වගේ පරාසයන් ඇතුළද කියන එක ගැන ඔයාට අදහසක් නැත්නම් දැම්ම YouTube එකට ගිහින් CSC reports hub financial ratios කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට මේ පේන විදිහට උඩින්ම බලා ගන්න පුළුවන් මම මීට කලින් කරලා තියෙන ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට ඔයා අනිවාර්යයෙන්ම දැනගත යුතු financial ratios 18ක් ගැන තියෙන වීඩියෝ එක. ඉතින් ඒ වීඩියෝ එකේදී මම මේ ratios හැම එකක් ගැනම තේරෙන සිංහලෙන් උදාහරණ සහ ගණනය කිරීම එක්කම කතා කරලා තියෙනවා. ඒ නිසා මේවා ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලලා එන්න කියන එක මතක් කරනවා. හරි අපි ආය આવොත් HNB එක පැත්තට මේ වීඩියෝ එක කරන දවසේදී මාකට් එකේ ප්‍රයිස් එක රුපියල් 456.50යි. 2025 සමස්ත අවුරුද්දේ EPS එක රුපියල් 83.23යි. දෙසැම්බර් 31 වෙනිදාට net asset value එක රුපියල් 529.51ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඩිවිඩන්ඩ් එක ගැන කතා කරොත් 2025 ෆයිනෑන්ෂියල් ඉයර් එකට අදාළව මෙයාලා මේ වෙද්දී රුපියල් 20ක ඩිවිඩන්ඩ් එකක් අනවුන්ස් කරලා තියෙනවා. එතකොට මේ රුපියල් 20න් රුපියල් 15ක් තමයි මෙයාලා කෑෂ් ඩිවිඩන්ඩ් එකක් විදිහට අනවුන්ස් කරලා තියෙන්නේ. ඊටු රුපියල් 5 ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් විදිහට දීලා තියෙනවා කියන එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට රුපියල් 20ක ඩිවිඩන්ඩ් එකක් HNB එක හරහා ෂෙයා හෝල්ඩර්ස්ලාට ඉදිරියේදී ලැබීමට නියමිතයි. ඊළඟට බැලුවොත් ප්‍රධාන ෆයිනෑන්ෂියල් රේෂියෝස් එකකින් එක මුලින්ම PE රේෂියෝ එක බැලුවොත් 5.48ක් විදිහට බලා ගන්න පුළුවන්. BB රේෂියෝ එක 0.86යි. ඉතින් net asset value එකට වඩා අඩු මිලකට තමයි මාකට් එකේ ට්‍රේඩ් වෙමින් තියෙන්නේ. debt to equity ratio එක 730.99ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් බැංකුවක් නිසා ප්‍රශ්නයක් නැති අගයක් විදිහට හිතන්න පුළුවන්කම තියෙනවා. ඩිවිඩන්ඩ් yield එක මේ අනවුන්ස් කරලා තියෙන ඩිවිඩන්ඩ් එකට සහ දැන් තියෙන මාකට් ප්‍රයිස් එකට අදාළව බලුවොත් 4.38යි. එතකොට හොඳ ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් බලාපොරොත්තු වෙන ඉන්වෙස්ටර් කෙනෙක් වුණත් ප්‍රමාණවත් මට්ටමක ඩිවිඩන්ඩ් yield එකක් තියෙනවා කියන එක අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ඩිවිඩන්ඩ් payout ratio එක 124ක පවත්වාගෙන තියෙනවා කියන එක බලා ගන්න පුළුවන්. return on equity ratio එක 18.11ක් විදිහටත් return on asset ratio එක 3.2ක් විදිහටත් පවත්වාගෙන තියෙනවා. එතකොට ඒ රේෂියෝස් දෙකම ගොඩක් දුරට හොඳ මට්ටමක පවත්වාගෙන තියෙනවා කියන එක තමයි අපිට මෙතනදී හිතන්න පුළුවන්කම තියෙන්නේ. කැපිටල් ඇඩකුසි රේෂියෝ එක බලුවොත් ඒක 121.47ක පවත්වාගෙන තියෙනවා. කාසා රේෂියෝ එක 135.28ක් විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. NPL රේෂියෝ එක 101.09ක් දක්වා අඩු කරගෙන තියෙනවා. ඉතින් ඒක අපිට ගොඩක්ම හොඳ කාරණයක් විදිහට හිතන්න පුළුවන්කම තියෙනවා. net interest margin එක බලුවොත් 4.26ක් විදිහට සාමාන්‍ය මට්ටමක පවත්වාගෙන තියෙනවා කියන එක තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අපි බලමු හැටන් නැෂනල් බැංක් එකේ පහුගිය අවුරුදු 5ක සමස්ත ෆයිනෑන්ෂියල් ඉයර්ස් වලට අදාළව කී ඉන්ඩිකේටර්ස් කීපයක් වෙනස් වෙලා තියෙන විදිහ මම මුලින්ම දාගෙන තියෙනවා EPS එක 2021 වර්ෂය අවසන් වෙද්දී රුපියල් 36.18ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. 2022 දී මේක රුපියල් 27.39ක් දක්වා අඩුවීමක් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් එතන ඉඳන් ක්‍රමයෙන් වර්ධනය කරගෙන ඇවිල්ලා 2025 අවුරුද්ද අවසන් වෙද්දී රුපියල් 83.23ක් දක්වා ගොඩක් ලොකු වර්ධනයක් මේ විදිහට වාර්තා කරලා තියෙනවා. එතකොට 2021 අවුරුද්දට සාපේක්ෂව බැලුවොත් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් EPS එක වර්ධනය කරගෙන තියෙනවා කියන එක වගේම පහුගිය අවුරුදු 5ටම සාපේක්ෂව වැඩිම EPS එක වෙනවා වාර්තා කරලා තියෙන්නේ 2025 අවුරුද්දට අදාළව කියන එක ඔයාලට පැහැදිලිවම බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක බලුවොත් net interest income එහෙම නැත්නම් ශුද්ධ පොලී ආදායමේ වෙනස් වීම
2021 වර්ෂයට බිලියන 56ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට වර්ධනය කරගෙන ඇවිල්ලා 2025 අවුරුද්ද අවසන් වෙද්දී බිලියන 115ක් විදිහට වාර්තා කරලා තියෙනවා. එතකොට එක දිගටම වැඩිවීම බලා ගන්න ලැබෙන්නේ නැහැ අපිට. 2024 අවුරුද්දේදී පොඩි අඩුවීමක් තමයි වෙලා තියෙන්නේ. නමුත් 2025 දී නැවත වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට බලුවොත් net asset value එකේ වෙනස් වීම 2021 වර්ෂය අවසන් වෙද්දී රුපියල් 335ක තමයි තිබිලා තියෙන්නේ. ඒකත් මේ විදිහට ක්‍රමයෙන් වර්ධනය කරගෙන ඇවිල්ලා 2025 අවුරුද්ද අවසන් වෙද්දී රුපියල් 529ක් දක්වා අරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් 2021 අවුරුද්දට සාපේක්ෂව බැලුවොත් රුපියල් 200කට ආසන්න ප්‍රමාණයකින් net asset value එක වර්ධනය කරගෙන තියෙනවා කියන එක ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්ක බලුවොත් customer deposit base එක සහ loans and advances ප්‍රමාණය වෙනස් වීම 2021 වර්ෂය අවසන් වෙද්දී customer deposit base එක ට්‍රිලියන 1.1ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. මේ විදිහට ක්‍රමයෙන් එක දිගට වර්ධනය කරගෙන ඇවිල්ලා 2025 අවුරුද්ද අවසන් වෙද්දී ට්‍රිලියන 2 සීමාව ඉක්මවා යන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක ඔයාලට පේනවා. ඉතින් 2021 අවුරුද්ද අවසන් වෙද්දී තිබ්බට සාපේක්ෂව දෙගුණයකට ඉතාමත් ආසන්න ප්‍රමාණයකින් customer deposit base එක වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක ඔයාලට මේ chart එකෙන් පැහැදිලිවම පේනවා. ඊළඟට බලුවොත් loans and advances ප්‍රමාණය 2021 අවුරුද්ද අවසන් වෙද්දී බිලියන 911ක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඒක නම් එක දිගටම වැඩිවීම අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. අඩු වැඩිවීම එක්ක 2025 අවුරුද්ද අවසන් වෙද්දී ට්‍රිලියන 1.5ක් දක්වා අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි ඩිපොසිට් බේස් එක සහ loans and advances ප්‍රමාණය වෙනස් වීම අපිට පහුගිය අවුරුදු 5 ඇතුළත HNB එකේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට මම දාගෙන තියෙනවා HNB N share එකේ පහුගිය මාස 6ක market price එකේ movement එක වෙලා තියෙන විදිහ. ඉතින් මාස 6කට කලින් 2025 අගෝස්තු මාසයේ රුපියල් 399ක වගේ රේන්ජ් එකේ තමයි price එක තිබිලා තියෙන්නේ. ඊට පස්සේ වැඩි වෙලා නැවත අඩු වෙලා 2026 අවුරුද්ද පටන් ගත්තට පස්සේ නැවත ප්‍රයිස් එක වැඩි වෙමින් ඇවිල්ලා මේ වීඩියෝ එක කරන දවසේදී රුපියල් 450 ගණන් වල ක්ලෝස් වෙලා තියෙනවා කියන එක බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහේ ප්‍රයිස් මූව්මන්ට් එකක් තමයි HNB N share එකෙන් අපිට පහුගිය මාස 6ක් ඇතුළේ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි ඉතින් මම ඊට කලින් HNB එක සම්බන්ධයෙන් කරලා තියෙන වීඩියෝස් ඔයාලට මේ වම් පැත්තේ තියෙන ප්ලේලිස්ට් එකට ගිහින් බලන්න පුළුවන්. ඒත් එක්කම මේ වීඩියෝට ලයික් එකක් දාන්න. CSC Reports අපි YouTube channel එක දැම්ම subscribe කරලා තියාගන්න. මේ විදිහටම තවත් කම්පැනි එක ෆයිනෑන්ෂියල් රිපෝර්ට් ඇනලයිස් එකකින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.